හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න අද මම ඔයාලත් එක්ක අරගෙන ආවේ අද දවල් අපේ ගෙදර උයාගත්ත මෙනු එක මොකක්ද කියලා පුංචි වීඩියෝවක්. ඉතින් අද මගේ මෙනු එක වෙන්නේ බීට් කිරට, එතකොට සෝයා මීට් ටෙම්පරාදුව, පරිප්පු කිරට, ඒත් එක්කම පොලොස් සම්බෝලයක්. ඇත්තටම පොලොස් සම්බෝල නම් මම කලින් හදාගත්තා. මට ඒක වීඩියෝ කරගන්න අමතක වුණා. ඒ වුණාට පොලොස් සම්බෝලේ හදන්නේ කොහොමද කියලත් අද මම ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔන්න මෙතන තියෙන්නේ මම සෝදාගත්ත පරිප්පු. එතකොට ලුණු උණු වතුර දාලා පොඟවගත්ත සෝයා මීට්. ඒ වගේම බීට් හීනියට ලියාගත්ත බීට් ටිකක්. එතකොට මෙතන තියෙනවා ඒවට ඕන අඩුම කුඩුම ටික මම ලෑස්ති කරගෙන. බිය ලුණු තියෙනවා. එතකොට සුදු ලුණු, රම්පෙ කරපිංච, අමු මිරිස්, මාළු මිරිස්, ගොරක කෑල්ලක්, තලාගත්ත ඉඟුරු කෑල්ලක්. එතකොට මෙතන තියෙනවා මම කලින් ලෑස්ති කරගත්ත උක්කු පොල් කිරි ටික. එතකොට මට ඒකට අවශ්‍ය මිරිස් 3-5 වගේ අඩුම කුඩුම ටික මේ බෝතල් ටිකේ තියෙනවා. ඉතින් ඔන්න මම මුලින්ම අද පරිප්පු ටික ඉස්සෙල්ලම ලිපේ තියාගන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලම මම මේකට දාගන්නවා ලුණු ටිකක්. එතකොට සුදු ලුණු, රම්පෙ කරපිංච, එතකොට අමු මිරිස් ටිකක්. ඇත්තටම අමු මිරිස් මම හීනියට දිගට තමයි ලියාගන්නේ. මොකද අමු මිරිස් කන්නේ නැති කට්ටිය ඉන්නවනම් අපිට අමු මිරිස් කෑල්ල අරන් දාගන්න පහසුයි. එතකොට ඔන්න ඉතින් මම ඒකට මුලින්ම ලුණු එකතු කරගත්තා. ඊට පස්සේ අමුතුරපා තේ හැඳි 2ක්. එතකොට කහ කුඩු තේ හැඳි භාගයක්. එතකොට උළුවල් තේ හැඳි භාගයක්. උළුවල් කුඩු තමයි මම ඇත්තටම දාගත්තේ. එතකොට මිරිස් තේ හැඳි භාගයක් විතර දාගත්තා. මොකද මම අද පරිප්පු යන්නේ කිරට හින්දා. ඉතින් මේ ටික ඔක්කොම දාගෙන ඉතින් ඔන්න ඒ ටික ඔක්කොම දාගෙන මම ඉතින් අද පරිප්පු වතුර ටිකක් ඒකට දාලා උයාගෙන පස්සේ තමයි උකු පොල් කිරි ඒකට එකතු කරන්නේ. ඔන්න පරිප්පු එක ඒ වගේ ලිපේ තියලා ඊට පස්සේ මම මේ ලෑස්ති වෙන්නේ සෝයා මීට් එක ටෙම්පරාදු කරගන්න. ඕන දැන් නම් මම ලිපේ තියාගත්ත තෙල් එකෙන් තුන් දානවා. ඉතින් ඔන්න ඒකට මම ලෑස්ති කරගත්ත ලුණු, එතකොට සුදු ලුණු, රම්පෙ කරපිංච, එතකොට මාළු මිරිස් ටිකක් ඔය ටික එකතු කරගෙන මේක ටිකක් සම්මන් පාට වෙනකම් තෙලේ බැද ගන්නවා. ඊළඟට ඒකට එකතු කරගන්නවා තෙලේ බලනකොට එන සුවඳ. මම හරි කැමතියි සුවඳට. ඔන්න ඊළඟට ඒකට එකතු කරගන්නවා ටිකක් ඒක සැරට තමයි හදන්නේ. මොකද අනිත් ඔක්කොම කිරට හදන හින්දා. ඉතින් මේකට මිරිස් කුඩු තේ හැඳි 3ක්. ඊට පස්සේ බෙදපු 3-5 එකතු කරගන්නේ. ටිකක් කරක් කළු පාටට ගන්න ඕන නිසා ඉතින් බෙදපු 3-5 තේ හැඳි 1/4ක් විතර එකතු කරගන්නවා. එතකොට කොරඳු කුඩු ටිකක්. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්නවා. ලුණු එකතු කරගන්නේ මතකයේම තියාගන්න ඕන දේ තමයි අපි මුලින්ම උණු වතුර දාලා සෝදලා ගන්නකොට ලුණු එකතු කරා නම් එතකොට ලුණු අපි බොහොම ටිකක් එකතු කරගන්න මතකේ තියාගන්න ඕන. ඉතින් මේ ටික හොඳට
තෙලේ බැදෙනකොට ඔන්න මම මේකට එකතු කරගන්නවා අපි සෝදන පැත්තකින් තියාගත්ත සෝයා ටික. මම මේකට අර පැකට් එකේ තියෙන සෝයා එකේ තියෙන කුඩු පැකට් එකතු කරගන්න. ඒතරම් මොකද බගාලටත් දෙන නිසා මම ඒවා එකතු කරගන්නේ නැහැ. ඉතින් ඔයාලට කැමති නම් ඒවා එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවේ ඔන්න ඔයාලට පේනවා මේක ටිකක් රන්වන් පාට වීගෙන බැදීගෙන යනවා. ඉතින් මේක කොහොමනම් බැදීගෙන රන්වන් පාට වීගෙන යනකොට අපි මේකට කැමති නම් ලොකු පොල් කිරි ටිකක් එකතු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් වතුර ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඇතරම් මම අද මේක මිනිසට උයන නිසා වතුර ටිකක් තමයි මේකට එකතු කරගන්නේ. හොඳට මෙහෙම කලවම් කරලා මදගින්දරේ මිනිත්තු කිහිපයක් පියෙන්න අරිනවා. ඔය අතරේ ලිපේ තියාගත්ත පරිප්පු එකත් චුට්ටක් බලන්න ඕනනේ. ඉතින් ඒකත් බලලා පරිප්පු එකත් ඔන්න දීගෙන ඉඳී සෝයා මීට් එකත් හරිම රස පාටයි නේද? ඉතින් මෙන්න මේ වෙලාවේ සෝයා සෝස් ටිකක් එක්ස්ට්‍රා සෝස් ටිකක් කියන එකතු කරගත්තා නම් හොඳටම හොඳයි. ඉතින් මට මේ වෙලාවේ ඇත්තටම සෝයා සෝස් නැති නිසා මම ඒක එකතු කරන්නේ. ඔන්න පරිප්පු එක ඉදිරිය ඉවරයි. ඒ නිසා මම ඒකට ලොකු පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. ඇත්තටම අපේ බබාලා හරිම කැමති පරිප්පු ටිකක් අර ඉඳෙන්නේ නැතුව ටිකක් හොදි ගතියට තියලා කන්න. ඉතින් ඒ නිසා අද මම පරිප්පුව ඒ විදිහට තමයි තියාගත්තේ. ඔන්න මගේ පරිප්පු කරි එක හරි. බලමු කොළුණු මෙහෙම. රසයි. හරිම රසයි. ඊළඟට ඔන්න සෝයා මීට් එකත් සුවඳ පාටයි රස පාටයි සුවඳක් වෙනවා. ඔන්න අපි සෝයා මීට් එකත් ලිප් ඔෆ් කරගත්තා. ඔන්න ඊළඟට මම හොයාගන්න යන්නේ මීට් මාළුව. ඉතින් මේ වලට පේනවා ඇතිනේ. තෙල් ටික රත් වෙලා මම බොහොම තෙල් චුට්ටයි දාගත්තේ මේ පේනව නේද? ඔන්න ඒකට මම එකතු කරගත්තා අබෑට ටිකක්. අබෑට ටික හොඳට පුපුරනකොට අබ කියන්නේ බොහොම ගුණදායක කෑමක්නේ. ඉතින් අබ ටික හොඳට පුපුරනකොට ඔන්න මම මේකට එකතු කරගත්තා කපලා තියාගත්ත බීට් ටික. ඒකට එකතු කරගත්තා කහ තේ හැන්දක්. සමහරව නම් කහ දාන්නේ බීට් වලට. ඒත් මං කහ දානවා. අමුතුන පහ තේ හැන්දක් විතර දාගත්තා. එතකොට මිරිස් කුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරගත්තා. ඊට පස්සේ කුඩු ටිකක්. එතකොට උරුහල් කුඩු තේ හැඳි භාගයක්. අවශ්‍ය ප්‍රමාණයට ලුණු. එතකොට කපලා පැත්තකින් තියාගත්ත ලුණු ටිකක් සුදු ලුණු සම්පත කරපින්ච. එතකොට අමමිරිස්
ඔය ටික ඔක්කොම එකතු කරගෙන සෙට්ටක් හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ ඒකට දිය කිරි ඒ කියන්නේ දෙවෙනි කිරි එකතු කරගෙන ආයෙත් හොඳට කලවම් කරලා බීට් ටික තැම්බෙනක අන්න බීට් එක මේ වගේ දිය කිරෙන් ලිපේ තියාගත්තට පස්සේ මම ඔයාලට පෙන්වන්න යන්නේ මම කලින් ඔයාගත්ත කිව්වනේ මගේ පොලොස් සම්බෝලේ මෙන්න මේ පොලොස් සම්බෝලේ හදාගත්ත විදිය. ඉතින් ඇත්තට මේක පොලොස් ඇඹුලක් පියන්න ගියාම පොලොස් කෙලියක් තිබුණේ ඒක මට වෙලාව මදිකම හින්දා ඇත්තටම හොයාගන්න බැරි වුණා. ඉතින් ඒක අද කටුව පිටින්ම හොඳට තඹ ගත්තා. තඹගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි අර අනෙක් පොල් සම්බෝලේ හදාගන්න වගේම ගලේ සම්බෝලේ අඹරගෙන හරිම ලේසි. එතකොට ඒ තඹගත්ත පොලොස් කෙලිය පොලොස් කටු ටික අයින් කරලා පොලොස් කෑල්ල හොඳට අපි මිරිස් ගලේ අඹරගත්තොත් තමයි හරිම රස. ඇත්තටම මට මිරිස් ගලක් නැති හින්දා මම වංගෙඩිය තමයි කොටාගත්තේ. ලී වංගෙඩියක් තියෙන මගේ ළඟ පොඩි. මම ඒ පොඩි ලී වංගෙඩිය තමයි කොටාගත්තේ. ඉස්සෙල්ලම පොල් සම්බෝලේ වගේ අර පොල් ටික නැතුව එතකොට ලුණු එතකොට ගම්මිරිස් සුදු ලුණු ටිකක් ඒ ටික ඔක්කොම දාලා සම්බෝලේ අඹරගෙන ඊට පස්සේ ඊතරේ අපි මීට් එකක් බලන්න ඕනේ. ඉතින් ඔන්න ඒ වගේ සම්බෝලේ අඹරගෙන ඊට පස්සේ ඒකට අර තඹගත්ත පොලොස් කෑල්ල ටික තියලා ඒකත් හොඳට දාලා පැත්තටම අඹර ගන්න ඕනේ. නමුත් මං කරේ කොටාගත්ත එක. ඒ ටික ඔක්කොම දාලා කොටාගෙන පස්සේ පොල් ටිකක් දාලා ලුණු ඒත් එක්කම දෙහි දාලා හොඳට අනා ගන්නයි තියෙන්නේ. හරිම රසයි. හදලා බලන්නකෝ ඔයගොල්ලෝ. නේ අන්න තැම්බිච්ච බීට් එකට මම ලොකු ටික එකතු කර ගන්නවා. මේ වෙලාවේ මම ගින්දර චුට්ටක් ගෑස් එකේ වැඩි කරගත්තා. ඉතින් මම මගේ මේ කුස්සිය ගැන කිව්වොත් එහෙම මට තියෙන බොහොම පුංචි කුස්සියක්. ඇත්තටම මේක මගේ ගෙදර වෙට් කිචන් එක. මගේ ගෙදර තාම හදන ගමන් ඉන්නේ. ඉතින් මේ වෙට් කිචන් එක අඩි 8-6 වගේ 8-6 වගේ ප්‍රමාණයේ පුංචි කුස්සියක්. ඉතින් අපිට ගෙදරට ඉක්මනට පදිංචි වෙන්න ඕනකම තිබුණා. ඇත්තටම මායිස් මේ කතා වුණේ ඊට පදිංචි වෙමු අපි ඉස්සෙල්ලා. ඊට පස්සේ තියෙන පුංචි අඩුපාඩුකම් හදාගමු කියලා. ඉතින් අපි අපේ පුංචි ගෙදරට පදිංචි වෙලා මේ තියෙන අඩුපාඩුකම් එමින් හදාගෙන යන ගමන් තමයි ඉන්නේ. ඔන්න මගේ කුස්සියේ සින්ක් එක. ඉතින් මට ඕගොල්ලන් බනින්න එපා. මොකද මම පුංචි පැටව 3 දෙනෙක්ගේ වැඩ කරන ගමන් අද මගේ ලොකු පුතා ක්ලාස් එක යන්න ඕන. දෙවෙනි පුතා අසනීපෙන් චොඩි බබාට කවන්න ඕනේ. එයාට තාම වයස අවුරුදු 3යි වෙන්නේ. ඉතින් එයාට කවන්න ඕන, නාවන්න ඕන, නිදි කරන්න ඕන. ඉතින් අද නිවාඩු දවසේ ගෙවල් අස් කරගන්න ඕන. වැස්සනේ මේ දවස්වල. ඉතින් රෙදි හොද ගන්න ඕනේ, රෙදි වේලන්න ඕනේ, නමලකට දා ගන්න ඕන.
ඉතින් ගෙදරක වැඩ ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ඒ වැඩ කෝටියක් අතර තමයි මම මේ වගේ කෑම ටික ඉක්මනට හදලා මගේ පැටවුන්ටත් කවලා ගෙදර අනිත් වැඩ ටිකත් කරගෙන ඔක්කොම මැනේජ් කරගන්නේ. ඉතින් ඉක්මනට ඔයලා ඔය අද ඇත්තටම මට කලින් ලෑස්ති කරගන්න පුළුවන් වුණේ කිරි ටික මිරිකල ෆ්‍රිජ් එකේ තියාගන්න එක විතරයි. ඒ අරින්න අනිත් ඔක්කොම ටික මම ඒ අවස්ථාවෙම තමයි කපලා කරලා ගත්තේ. ඉතින් මේ ටික ඉක්මනට අස් කරලා දැන් ඉතින් මම්මගේ චූටි පුතාට ඉස්සෙල්ලම කවන්න ඕන. මොකද එයා අසනීපෙන් ඉන්නේ. එයාට දවල් බේත් ටික දෙන්න ඕනේ. ඒක නිසා දැන් ඔන්න මම එයාට කෑම ටික කවන්න තමයි යන්නේ. ඉතින් ඔන්න බත් ටිකක් බෙදාගත්තා. මේ මං හදාගත්ත අර පොලොස් සම්බෝලේ. ඉතින් ඔයාලා ඒකට ගම්බිරිස් ටිකක් ඇත්තටම වැඩියෙන් දාගන්න මට මං හිතන්නේ ඒ වෙලාවේ කියන්න බැරි වුණා වීඩියෝ එක කරද්දී. මොකද මේක මං සැර ටිකක් අඩුවෙන් හදාගත්තේ මගේ බබාලට කවන්නත් ඕන නිසා. මෙන්න මං කලින් හොයාගත්ත පරිප්පු ටික, බීට් ටික, සෝයා මීට් ටික. ඉතින් මං කිව්වනේ මගේ චූටි පුතා ලෙඩ වෙලා ඉන්නේ කියලා. එයා සෝයා මීට් කන්න හරි ආසයි. ඇත්තටම මම අද සෝයා මීට් කිව්වෙත් ඒ නිසාමයි. මොකද එයා බබා ලෙඩ වුණාම ඉතින් ඇත්තටම කෑම කන්න හොරයිනේ. ඉතින් සෝයා මීට් හැදුවොත් එයා බත් ටිකක් කයි කියලා මට හිතුණා. ඒ නිසා තමයි මම සෝයා මීට් ඇත්තටම ඉව්වේ. ඉතින් බලන්නකෝ මගේ අද දවාලේ කෑම වේල. දවාලේ කොට මම කලිනුත් කිව්වනේ රැටත් එක තමයි උයාගත්තේ. මොකද අද මට ගොඩාක් වැඩ තියෙනවා. ඒ වගේම ඇත්තටම හරි මහන්සි වුණත් අපි ඉතින් අම්මලානේ. වැඩ ටික ඔක්කොම කරන්න ඕන. දැන් ලොකු පුතාට ක්ලාස් කරන වෙලාවත් කිට්ටු. ඉතින් එයාව එක්කන් යන්නත් ඕන. ඊට කලින් දෝනිව නිදි කරන්න ඕන කවල ඉවර වෙලා. ඉතින් එයා බලාගන්න මගේ අම්මා ඉන්නවා. ඉතින් චූටි පුතාට කවල බෙහෙත් ටික දෙන්න ඕන. ඔය වැඩ කෝටියක් අතර ඉතින් ඔන්න ඉක්මනට හොයාගත්තා. ඉතින් අඩුපාඩු තියෙනවා නම් ඔයාලා මට ඒක කමෙන්ට් එකක් විදිහට පාලින් එකතු කරන්න. ඒ වගේම මගේ YouTube channel එක like කරලා, subscribe කරලා, share කරලා මට හැමෝම උදව් වෙන්න. ඉතින් ආයෙත් දවසක අපි ඉක්මනට හම්බ වෙමු.